යහපාලන ආණ්ඩු සමයේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ 2018 නොවැම්බර් 18 වෙනිදා මුස්ලිම් අන්තවාදය ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශය තමයි තවහිද් ජමාත් සංවිධානයේ පවුල් 4ක 32 දෙනෙක් ISIS පුහුණුව ලැබලා කියන එක. මේ කතාව නිකම් පුස්වැඩිල්ලක් වෙනවා. කවුරුවත් මේ ගැන කිසිම තැකීමක් කරන්නේ නැහැ. 30 අවුරුදු ඉදාවසානයේ හරියටම අවුරුදු 10කට පස්සේ 2019 අප්‍රේල් 21 පාස්කු ඉරදින බෝම්බ මාලාවක් පුපුරවා හැරෙනවා. කණින් කොණින් ආරංචි වෙනවා මේකටත් ISIS ත්‍රස්තවාදී සම්බන්ධතාවයක් තියෙනවා කියලා. මේ බෝම්බ පුපුරවා හරින මුස්ලිම් ජාතිකයන් කියලා තහවුරු වෙනවා. ඒ තහවුරු වීමත් සමග මුස්ලිම් අන්තවාදය පිළිබඳ කතිකාවක් ඇති වෙනවා. ඒ සියලු බෝම්බයන් අස්සේ තවත් බෝම්බයක් පුපුරනවා. ඒ 2019 පස්වෙනි මාසේ 23. ඒක එසේ මෙසේ බෝම්බයක් නම් නෙමෙයි. දිවයින පත්තරේ වාර්තාවට අනුව සිංහල බෞද්ධ මව්වරු 4000ක් වඳ කරලා කියලා තමයි කිව්වේ. ඒ බරපතල චෝදනාව එල්ලවන්නේ මුස්ලිම් වෛද්‍යවරයෙකුට. ඒ සාෆි සහබ්දීන් වෛද්‍යවරයා. මේ වෛද්‍යවරයා අත්අඩංගුවට පත් වෙනවා. ඔය කාරණාව ඔහොම ගලාගෙන ගිහින් වෛද්‍ය සාෆි නිදහස් වෙනවා. 2025 අප්‍රේල් 27 අපොස උසස් පෙළ ප්‍රතිඵල වලින් සාෆිගේ දියණිය ඒ තුනක විශිෂ්ට සාමාර්ථයක් ලබා ගන්නවා. තම පියා මේ අසාධාරණ කම් වලට මුහුණ දෙද්දි ධෛර්ය සම්පන්නව මේ ක්‍රියාදාමයන් වලට දියණිය මුහුණ දුන්නා. ධෛර්ය සම්පන්නව මුහුණ දුන්න විතරක් නෙමෙයි සමාජයේ ප්‍රශංසාවට ලක් වුණා. ඇත්තටම සාෆිගේ දියණිය අසාධාරණයක් වුණාද? ඒ වගේම බොරු චෝදනාවකට ලක් වෙලා සාෆිට අසාධාරණයක් වුණාද? එහෙමත් නැත්තම් අසාධාරණයට ලක්ුණේ මේ කියන බින්දිත මව්වරුන්ද? පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජය පරීක්ෂණ මෙහෙයුමින් සිටියේදී ඒ ඔස්සේ සැකකටයුතු ආකාරයට වත්කම් උපයාගෙන ඇතැයි කියන චෝදනාවක් යටතේ සාෆි ශියාබ්දීන් වෛද්‍යවරයා 2019 මැයි 24 වෙනි දින කුරුණෑගල කොට්ටාස අපරාධ විමර්ශන අංශය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා. සිසේරියානු සත්කම් 4372ක් කරලා තියෙනවා. සාමාන්‍ය දරු ප්‍රසූති කරලා තියෙන 79යි. එතනින්ම පේනවා ඔහු කෙතරම් සිසේරියානු සත්කම් කිරීම සඳහා උනන්දුවෙන් පසු වෛද්‍යවරයෙක්ද කියලා. තාමතා මේක වැහීමට කරුණු කරාද කියලා එක්තරා වෛද්‍යවරයෙක් කිව්වලු මේ ලංකාවේ ජාතිවාදී විදියට මේ වගේ බොරු ව්‍යාජ ප්‍රචාර පතුරුනේ මට එතකොට ඇස් වලින් කඳුළු වෙනවා කිය. කවුද මේ කියන්නේ? මේ පොලිස් අධිකාරියවරු. අපිට නිදහස් වෙලා ඉන්න සාෆි සිහබ්දීන් කියන වෛද්‍යවරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙත අරන් ගිහිලා මට විරුද්ධ ප්‍රකාශයක් ලබා ගන්නවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය පිළිබඳ සෑහීමකට පත්වීමේ හැකියාවක් නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සොයා ගැනීමට නොහැකි සමහර කාරණා අගතියටපත් පාර්ශවයේ මව්වරුන් වෙනුවෙන් අපි ගරු අධිකරණය ඉදිරිපත් කරලා ලැබුවා. 2019 වෙනකොට අපේ පුතුමා පෞද්ගලිකව හඳුනන්නේ නැහැ. හැබැයි සිංහල බෞද්ධ මව්වරු 4000ක් වඳ කරා කියන ප්‍රවෘත්තියක් එක්ක ඔබතුමා කඩලියට එනවා. නඩුව දිගටම යනවා. හැබැයි තීන්දුව දෙන දවස ඔබතුමා ඒ පැත්තවත් හිටියේ නැහැ. 2019 වෙනකොට මම කියන්නේ නැහැ මම මහා ප්‍රසිද්ධ මිනිසෙක් කියලා. හැබැයි මේ සමාජයේ යම් තීරණාත්මක කාර්යයන් කරපු නීතිඥයෙක්. කොහොම ඉදි තමයි ඔය සාෆිගේ නඩුව කරලියට එන්නේ. සාෆි තේරුව චෝදනා එල්ලවෙන්නේ මවුරු නැතර. ඒකත් එක්ක මට යම් මාධ්‍ය ආවරණයක් හම්බුනේ. ඒක මට හම්බෙච්ච දෙයක් නෙමෙයි මේ නඩුවට හම්බෙච්ච මාධ්‍ය ආවරණය. ඒ හරහා රටේ අතිබහුතරයක් වෙන මම දැනගන්නවා වෙන්න පුළුවන්. ඇත්ත කතාව එදා දවසේ නඩුවේ එහෙම තීන්දුවක් දෙනවා කියලා අපි කලින් දැනගෙන ඉන්නේ නැහැ. එදා දවසේ තිබ්බේ කැඳවි සාමාන්‍ය කැඳවීමේ දිනයක්. මම මේ නඩුවට කොන්විදලා කුරුණෑගල යන හින්දා ඒක අත්‍යවශ්‍ය කාරණාවක් නොවේ නම් එදා දවසේ තියෙන්නේ අධිකරණය මම යන්නේ නැහැ. මාත් එක්ක හිටපු සහෝදර නීතිඥවරු හිටිය කුරුණෑගල අධිකරණයේ නිදීශයන්වත් නීතිඥවරිය තව සමන්දිසානායක නීතිඥ මහත්තයා මේගොල්ලෝ මේ නඩුව සම්බන්ධයෙන් කුරුණෑගල අධිකරණයේ ඉන්න කටයුතු කරනවා. හැබැයි ඔබේ කියන දිනේ කියන්නේ සාෆි නඩුවේ නිදහස් වුණා කියලා නිදහස් කරනවා කියලා අධිකරණයෙන් කියන දවසේදී මම අපි කවුරු කලින් දැනගෙන හිටියේ නැහැ මේ වගේ දේවල් සිද්ධ වෙනවා කියලා. වසර 5කට අධික කාලයක් වෛද්‍ය සේකු ශිහබ්දීන් මොහොමඩ් ශාෆි සම්බන්ධයෙන් කළ විමර්ශනවලට උද්දෘත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නීතිපතිවරයා වෙත යොමු කර තිබුණා. ඒ අනුව ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට සාක්ෂි නොමැති බවයි හෙළි වුණේ. මේ නිසා ඔහු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට බලාපොරොත්තු නොවන බව නීතිපතිවරයා අධිකරණයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දුන්නා. දැන් ඔය කතාව අධිකරණයට ඉදිරිපත් කරන බව අපි කවුරු කලින් දැනගෙන හිටියේ නැහැ.
ඒක නිසා මම එදා දවසේ අත්‍යවශ්‍ය කාරණාවක් නොවන නිසා මොකද මේ සිද්ධිය ගැන මම කලින් දන්න නිසා මගේ පුජ්‍යලික කටයුත්තක නියැලලා හිටියා. විශේෂයෙන් මම ඒ වෙනකොට මොනරාගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වඳින්න හිටියා. ඉතින් මගේ ප්‍රචාරණ කටයුතු වලට මම නියැලලා හිටියා. හැබැයි අධිකරණයට එදා දවසේ ඉදිරිපත් වෙලා තිබ්බ නීතිපතිතුමාගේ නිර්දේශයක් වෛද්‍ය සාෆිට විරුද්ධව නඩුව ගෙනියන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිර්දේශය මත මහේස්ත්‍රාත්තුමා සාෆිව නිදහස් කරනවා. ඔබතුමා ඒ කියන්නේ චරිතයක් උනේ සාෆිගේ නඩුවෙන්. හැබැයි සාෆි නිදහස් වෙනවා. මම චරිතයක්ද නැද්ද කියන එක ඉතින් බලාගෙන ඉන්නයිනේ දන්නේ. හැබැයි මම මේ රටේ මගේ වෘත්ති ජීවිතය තුළ මම ප්‍රසිද්ධ වැඩ කරලා තියෙනවා. ওই දිගින් දිගටම ඔය කියන්නේ මාධ්‍ය වලින් මාව එළියට දැකලා කට්ටිය ඒ දැකපු දේ තුල මාව චරිතයක් කියනවා නම් ඉතින් ඒක කියන අයගේදී. හැබැයි ඉතින් චරිතයක් උනේ ඕකෙම නෙවෙයි. ඇයි සාෆි නිදසුනේ නැත්තේ? සාෆි නිදසුනේ නැත්තේ සාෆිගේ නඩුවේදී ඇත්තටම මෙතන නඩුවක් නෙවෙයි තිබ්බේ. තාම විමර්ශන අවධියක තිබ්බේ. සාෆිට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් චෝදනා පත්‍රයක්වත් ගොනු කරලා තිබ්බේ නැහැ. මේ සිදුවීම සිද්ධ වෙලා මේකේ තියෙන බරපතලකමත් එක්ක මොකද මුල් අවස්ථාවේදී විඳිත මව්වරු 1000කට ආසන්න 800 ගාණක් හිටියා. මේ එකින් එක මේක ප්‍රධාන වශයෙන් ලංකාවේ නෙවෙයි ලෝකෙම මේ වගේ දැන් සාෆිට විරුද්ධව තියෙන මව්වරු නගපු චෝදනාව ඔවුන්ව වඳභාවයට පත් කරා කියන එකනේ. එතකොට මෙහෙම වඳභාවයට පත් කරා කියන සිද්ධියක් ඇත්තටම මගේ දැනුවත් වීම තුන ලෝකෙ කොහෙවත් එහෙම චෝදනාවක් තිබෙන්නේ නැහැ. එහෙම වරදකුත් නැහැ. අපි කිව්වේ මේක මේ වර්ග සංහාරය කියන වර්ධය යටතට ගන්නත් බෑ. මොකද මේ ගර්භාෂයට තුවාල කිරීම හෝ වඳභාවයට පත් කිරීම කියලා වරදක් එතන තිබ්බේ නැහැ. එතකොට මේක සම්බන්ධව විමර්ශන අවධියේ තමයි තිබ්බේ. විමර්ශන අවධියේ තියෙද්දි තමයි මේක සම්බන්ධව කරන්න බරපතල විමර්ශනයන් තිබ්බ. අම්මලා ගෙන්නන්න නැවත වතාවක් ඔවුන්ගේ ගර්භාෂය පරීක්ෂා කරන්න. මේක කොළඹ විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිතුමා ඇතුළු මහාචාර්යවරු 5 දෙනෙක්ගෙන් යුක්ත කණ්ඩායමකින් මේ වැඩේ කරන්නේ. ඒතර මේ විමර්ශන අවධියේදී තීදි තමයි මූලික විමර්ශන අවසන් වුණාම තමයි නීතිපතිවරයා තීරණය කරන්නේ මේ නඩුව ඔහුට විරුද්ධව තියෙන චෝදනා ඔප්පු කරන්න ප්‍රමාණවත් සාක්ෂි නැහැ. ඒකින්ද මේ නඩුව ගෙනියන්නේ නැහැ කියන එක. එතකොට ඒකේ තේරුම චෝදනා පත්‍රයක්වත් නැති නිසා අවශ්‍ය නම් තව විමර්ශනය කරලා සාෆිට විරුද්ධව නැවත නඩුවක් පවරන්න පුළුවන්. ඒ අයිතිය ඕනෑම අපරාධ නඩුව සම්බන්ධයෙන් තියෙනවා. ඒක නිසායි තවම නඩු පවරලා නැති නිසායි තමයි සාපි නිදහස් වෙන්නේ. ඒක කිසිසේත් සාපි නිදොස් කිරීමක් නෙවෙයි. නිදොස් කොට නිදහස් කිරීමක් නෙවෙයි. ඇත්තටම වෙන්නේ සාපි නිදහස් කිරීමකුත් නෙවෙයි. සාපිට විරුද්ධව නඩු පවරන්නේ නැහැ කියලා ඔහොම උදාහරිනවා. ඒක තමයි මේ නඩුවේ සිද්ධ වුනේ. ඔබ දන්නා තරමින් සාෆි කවුද? සාෆි ගැන මම දන්න තරමින් මූලිකව හැමෝම දන්න කාරණාව සාෆි සාබ්දීන් කියන්නේ එවකට මේ සිද්ධිය සම්බන්ධයෙන් වෙන විට කුරුණෑගල රෝහලේ සේවය කරපු වෛද්‍යවරයා. ප්‍රධාන මේ සත්කම් සම්බන්ධයෙන් හිටපු වෛද්‍යවරයා. ඒ වන විට ඔහු මේ රෝහලේ වැඩ කරනකොට මේ සිද්ධිය සිද්ධ වෙනකොට 2019 හැබැයි 2015 වෙද්දී සාෆි විසින්ම මාධ්‍යයට හෙළි කරනවා ඔහු ඒ වන විට මේ අම්මලා සම්බන්ධ සැත්කම් 8000ක් කරපු වෛද්‍යවරයෙක් කියලා. හේතුව 2015 මහමැතිවරණයට ඔහු මට මතක විදිහට එක්සත් ජාතික පක්ෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලපුවාම තේරිපත් වෙච්ච മന്ത്രി කණ්ඩායමේ ලයිස්තුවේ ඊළඟට ඉන්න කෙනාමි. එතකොට ඒ වෙනකොට ඔහු මැතිවරණ ඉදිරිපත් වුණාම තමයි ප්‍රසිද්ධ පුවත්පතකට කියන්නේ ඔහු සිසේරියන් සැත්කම් මේ 8000ක් කරලා පළපුරුද්ද තියෙන වෛද්‍යවරයෙක් කියලා. එතකොට දැන් ඕක නඩුවේදීත් ප්‍රශ්න ගත වුණා මේ කාලය තුළ මෙහෙම 8000ක් කරන්න පුළුවන්ද වේගවත් බව කියන එක. ඒක ගැන ප්‍රශ්න ඇති වුණා. ඕක පාර්ලිමේන්තුවේ කතා වුණා. දැන් ඉන්න ජනාධිපතිතුමා තමයි ප්‍රශ්න කරේ පාර්ලිමේන්තුවෙන් එහෙම 8000ක් කරන්න පුළුවන්ද කියලා. හැබැයි එතුමාට ඒ වෙලාවේ අමතක වුණා මේ 8000 කරා කියලා අපි නෙවෙයි කියන්නේ. ඊට අවුරුදු 4කට කලින් වෛද්‍ය සාෆි තමයි මාධ්‍යයට කියන්නේ මම 8000ක් කරලා තියෙනවා කියලා. ඉතින් එතකොට අපිට ප්‍රශ්නයක් ආවා කරපු මිනිහම කියනවා මං 8000ක් කරා කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකේ වකට කියනවා නෑ එහෙම කරන්න බෑ කියලා. එතකොට කොහොම නමුත් මේ වෛද්‍යවරයා මේ කාරණාවේදී අපිට හෙළිවෙච්ච දේවල් තොරතුරු ඔය මූලික දේවල් වලට අමතරව ඔහු බොහොම
සමහර කාරණාවලදී ඔහු ජාතිකත්වය පදනම් කරගෙන තමයි මේ සිසේරියන් සත්කම් කරලා තියෙන්නේ. ඒකට එහෙම නිකම්ම කියනට වඩා මං කියන්නම් අධිකරණයේදී හෙළි වුණා මොහු මුස්ලිම් දරුවෙක් ගත්තොත් සත්කමක් කරලා ඔහු දරුවව උඩට උස්සලා මුස්ලිම් ආගමේ හැටියට අදාළ ජාතිකා එහෙම කරනවා කියලා. ඒ අදාළ ගීත හෝ මොනවා කියලා ඒ දරුවට ආශිර්වාද කරනවා කියලා. හැබැයි ඉතින් සිංහල දරුවෙක් ගත්තාම ඉතින් පිරිත් කියලා නැහැනේ. එතකොට ඒ දරුව සම්බන්ධයෙන් ඔහු ජාතිවාදී ඒ ඔහුගේ කාර්ය ඔහු කරලා තියෙන්නේ එක්තරා එක ජාතියකට ගැතිකමක් ඇති වෙන ආකාරයට. එහෙම වෛද්‍යවරයෙක් ඔහු. වෛද්‍ය සාෆි චූදිතයෙක් වෙන්නේ කොහොමද? කවුද උට චෝදනා කරන්නේ? වෛද්‍ය සාපි චූදිතයෙක් වෙන්නේ මුල් අවස්ථාවේදීම සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය එල්ල වෙලා බෝම්බ ප්‍රහාරය එල්ල වෙලා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හැම පොලිසියක්ම මේ සිද්ධිදාමයට අදාළ තැනැත්තන් පිළිබඳව අත්අඩංගුවට ගැනීම සිද්ධ කරනවා. මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ කරද්දී කුරුණෑගල ප්‍රදේශයේ තැනැත්තෙක් ගාව තිබිලා හමු වෙනවා ATM කාඩ්පත්, ණය කාඩ්පත්, බැංකු කාඩ්පත් හම්බ වෙනවා. අධිකරණයේදී හෙළිවිච්ච කාරණා අනුව මේ බැංකු කාඩ්පත් වලින් එකක් වෛද්‍ය සාපිට අදාළ බැංකු කාඩ්පතක්. හැබැයි තියෙන වෙන තැනැත්තෙක් ළඟ. මේ වෙන තැනැත්ත ළඟ තිබිලා ගත්ත බැංකු කාඩ්පතින් අධිකරණයේදී අනාවරණය වෙනවා කෝටි 44ක ගනුදෙනු සිද්ධ වෙලා තියෙනවා කියලා. එතකොට ඔහු අත්අඩංගුවට ගන්නවා මුදල් විශුද්ධිකරණය කිරීමේ පනත යටතේ. ඒ ගන්නේ කුරුණෑගල පොලිසිය විසින්. කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තාම ඒත් එක්කම සමකාලීනව වෙච්ච සිදුවීමක් තමයි ප්‍රසිද්ධ පුවත්පතක යනවා හෙඩ්ලයින් එකක් තවුහිද් දමාත් දොස්තර මව්වරු 4000ක් වඳ කරයි කියලා. ඒ සිද්ධියයි සාෆි මුදල් විශුද්ධිකරණය පනත යටතේ අත්අඩංගුවට ගැනීමත් එක්ක එළියට එනවා මේ සිද්ධි මේ පුවත්පතේ කියන දොස්තර තමයි මේ අත්අඩංගුවට ගත්තේ කියලා. එතකොට සමාජයේ කැළඹීමක් ඇති වෙනවා. මොකද ඒ වෙනකොට 2015 වෙනකොට සැත්කම් 8000ක් කරලා නම් සැත්කම් 10000 කරලා තියෙන්න ඕන. එතකොට මේ අම්මලාට ප්‍රශ්නයක් ඇති වෙනවා මේ ප්‍රවෘත්තියත් එක්ක. එහෙනම් ડોක්ටර් සාෆි මේ වඳ කරපු මවක්ද මමත් කියලා. මොකද අම්මලාට වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් නැහැනේ. බබෙක් හම්බෙන්නේ කොහොමද? ඒක ඒ ජීව විද්‍යාත්මක කාරණා සිද්ධ වෙන්නේ කොහොමද කියලා ඒ දුප්පත් අම්මලා අසරණ අම්මලා දන්නේ නැහැ. ඒක දැනගන්න අඩු මේ ඉහළ අධ්‍යාපනයක් තියෙන්න ඕනේ. මේ කටයුතු සිද්ධ වෙන්නේ මෙහෙමයි කියලා. හැබැයි මේ අම්මලා මේක දැන හිටියේ නැහැනේ. අම්මලා දැන හිටියේ මොකද්ද? දොස්තර කෙනෙක් අත්අඩංගුවට ගත්තා. පත්තරේ යනවා වඳ සත්කමක් ගැන. හැබැයි මේ අත්අඩංගුවට ගත්ත දොස්තර තමයි මාගේ සිසේරියන් සත්කමක් කරේ. මට ඊළඟ දරුවා දැන් නැහැ පරක්කුයි. අවුරුදු 2-3ක් ගතලා දරුවෙක් නැහැ තව. ඒතර මේ කාරණාවත් එක්ක තමයි මෙන්න මේ සැකේ තියෙන අම්මලා තමයි ඇවිල්ලා දඹුල්ල රෝහලට හා කුරුණෑගල රෝහලේ පාලන අධිකාරියට පැමිණිලි කරන්නේ මේ සිද්ධිය ගැන. එතකොට මේ වඳ කිරීමේ චෝදනාව තහවුරු කරන්න ප්‍රමාණවත් සාක්ෂි තිබ්බද? සාමාන්‍ය මිනිමෙරුමක හෝ හොරකමක සම්බන්ධව තියෙන සාක්ෂි වගේ සාක්ෂි තියාගෙන මේ සිද්ධියේදී එළියට එන්නේ නැහැ. මේ සිද්ධි දාමයට ගොදුරු වෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඈත ගම්වල හිටපු අහිංසක අම්මලා. මේගොල්ලෝ දන්නේම මට කලින් බබෙක් හම්බෙන්න හිටියා. ඒ බබා හම්බුනේ සිසේරියන් සත්කමකින්. ඒ සිසේරියන් සත්කම කරේ දොස්තර සාෆි. දැන් මට ඊළඟ දරුවා නැහැ. මේ විමර්ශන ක්‍රියාවලියේදී හෙළි වුණේ අම්මාවරුන්ගේ චෝදනාව විතරද? නෑ. අම්මලා මේ චෝදනාව ඉදිරිපත් කරද්දී තමන්ට මෙහෙම ප්‍රශ්නයක් කළා කියලා රෝහලට එද්දී මේ ගැන රෝහලේ අභ්‍යන්තර විමර්ශනයක් සිද්ධ වුණා. අභ්‍යන්තර විමර්ශනයේදී සිද්ධ වෙච්ච දේ තමයි මේ වෛද්‍යවරයා සමග සේවය කරපු හෙද කාර්ය මණ්ඩලය කියන්න පටන් ගත්තා ඔවුන් වෛද්‍ය සාෆිගේ ක්‍රියාදාමයේ යම් සැකසහිත තැන් තියෙනවා. තියටර් එකේ සිටිය යුතු පුජ්‍යලයන් විශේෂයෙන් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්න ඕන. නාඩුවේද වෛද්‍යවරයන් ඒගොල්ලෝ නෑ. හරි ඒ අදාළ නැතුව මොහු තනියෙන් සමහරලාට මේ වැඩේ කරලා තියෙනවා. බොහොම වේගෙන් කරලා තියෙනවා. නොසලකිලිමත් ආකාරයෙන් කරනවා කියලා කාරණා ඔප්පු වුණා. කාරණා ආවා. හැබැයි මෙතනදී සිද්ධියක් වුණා මේ කතාබහ මුල් විමර්ශනයේදී ආවහම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එලා මේ විමර්ශනය බාර අරගෙන මේගොල්ලන්ගේ කට උත්තරගෙන ඉඳි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් මේ නිලධාරීන් මේ හෙදහෙදි කාර්ය මණ්ඩලය බය කරලා තියෙනවා. ඔයගොල්ලෝ මේවා කලින් දැනගෙන කලින් නොකීවනම් ඔයගොල්ලොත් වරදකාරයෝ වෙනවා කියලා. ඊට පස්සේ ඒ කාර්ය මණ්ඩලය මේ මම මේ කියන කාරණා මේ රෝහලෙන් කරපු අභ්‍යන්තර විමර්ශන වාර්තාවේ තියෙන දේවල්. හරි එතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිතා මතාම අර සේවකයන්ව බය කරලා තියෙනවා මේවා කලින් දැනගෙන කලින් මේව නොකීම නිසා ඔයගොල්ලොත් මේ වරදට වැඩිකාරයෝ වෙනවා කියලා. වෙච්ච දේ මොකද්ද? මේ වෙන ප්‍රශ්නයක් ඉඳ අනුන්ගේ ප්‍රශ්නයක් ඉඳ අපේ රස්සාව නැති කර ගැනීම වූ අපිට හිරේ යන්න වෙන එක නවත්ත ගන්න සමහර සේවක සේවිකාවෝ මේ ගැන කතා කරන එක නැවතුවා. මෙම වෛද්‍ය සාෆිගේ මෙම වඳසත්කම් කියන සැකය කිසිදු වෛද්‍ය විද්‍යාත්මක පදනමකින් තොරව නේද මේ දේවල් ඉදිරිපත් කළේ. මේවා ඉස්මතු වෙච්ච කාරණා නිරීක්ෂණය වුණාද පසුව? වැඩේ වෙන්නේ මේකනේ. මම අර කලින් කිව්වේ. අම්මලා දන්නේ මොකද්ද? අපිට මට කලින් දරුවෙක් ලැබෙන්න හිටියා. ඒක සිසේරියන් සත්කමක්. වෛද්‍ය සාපි එක කරේ. මට ඊළඟ දරුවෝ නැහැ. අධිකරණය තීරණය කරන්නේ මේක සුළුපටු කාරණාවක් නෙවෙයි. මේ පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා ප්‍රධාන වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයා ප්‍රධානව තවත් මහාචාර්යවරු 5 දෙනෙක්ගෙන් ඔත්තුක්ත මණ්ඩලයක් මගෙන් තමයි මේක පරීක්ෂා කරන්න ඕන කියලා. අනික එතන තව සමහර කාරණා තිබ්බා. අම්මාවරුන්ගේ කැමැත්ත නැතුව කරපු LRT සැත්කම් තිබ්බා. මොකද සාමාන්‍ය ලංකාවේ නීතියක් නෙමෙයි මේක. ජනගහනය පාලනය කිරීම සඳහා කරන දෙයක් දරුවෝ 3 දෙනෙක් හම්බුනාට පස්සේ LRT සැත්කමක් කරනවා. හැබැයි ඒක කරන්න ඕන දෙමව්පියන්ගේ කැමැත්තෙන්. අදාළ කාන්තාවගේ හා එයාගේ පුරුෂයාගේ කැමැත්තෙන් තමයි මේක කරන්නේ. එතකොට අධිකරණයේදී කරුණු හෙළි වුණා සමහර සැත්කම් වලට අම්මලා කැමැත්ත දුන්නේ නැහැ කියලා. හැබැයි තවත් දේවල් එළි වුණා. මුස්ලිම් අම්මලාගේ බෙඩ් ටිකට් එකේ තියෙනවා LRT ඩන් කියලා. 3 වෙනි දරුවා ඉපදුනට පස්සේ. හැබැයි 4 වෙනි දරුවා එහෙම කරපු අම්මලාට 4 වෙනි දරුවත් ඉපදිලා තිබ්බා. මේ කාරණා නීතිපතිතුමා ඇයි සැලකිල්ලට ගත්තේ නැත්තේ කියන එක ගැන මම දන්නේ නැහැ. හරි මේ කාරණා සම්බන්ධයෙන් තව අම්මලා සම්බන්ධව අකමැත්තෙන් කැමැත්ත නැතුව LRT කරපුවා සම්බන්ධයෙන් මුස්ලිම් අම්මලාගේ මෙහෙම ප්‍රශ්නයක් ආපු නැති එක සම්බන්ධයෙන් අනිත් එක ලංකාවේ වෙන කිසිම වෛද්‍යවරයෙකුට වෙන කිසිම මුස්ලිම් වෛද්‍යවරයෙකුට මේ කාලේ මේ චෝදනාවක් කෙළුවේ නැහැ. ડોક્ટર සාෆි විතරක් නෙවෙයි මේ සම්බන්ධ වෙන වෛද්‍යවරයා. තව මුස්ලිම් වෛද්‍යවරු ඉන්නෝනේ. ඒ කිසිම මුස්ලිම් වෛද්‍යවරයෙකුට මේ වගේ චෝදනාවක් කෙළුන්නේ නැහැ. කිසිම සිංහල වෛද්‍යවරයෙකුට මෙහෙම චෝදනාවක් එල්ල වෙලා නැහැ. මේ චෝදනාව එල්ල වුණේම වෛද්‍ය සාෆිට විතරයි. එකල සමාජ මාධ්‍යවල පැවසෙන කාරණයක් උනේ වෛද්‍ය සාෆි නැවත සේවයේ පිහිටුනේ නිදොස් කොට නිදහස් වීම නිසා කියලා. ඒක ඇත්තක්ද? දැන් සමහර ප්‍රවෘත්තියක් ගැන තමයි ඔය කියන්නේ. සමහර දේවල් තිබ්බා හරි තොරතුරු දන්නේ නැතුව වාර්තා වෙච්ච. වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගත්තට පස්සේ මම මුලින් කිව්වනේ මොහුව අත්අඩංගුවට ගන්නේ මුදල් විසුද්ධිකරණය කියන පනත යටතේ. කෝටි 44ක මුදල් ගනුදෙනු සිද්ධ වුණේ කොහොමද කියලා තමයි ගන්න. දැන් ලංකාවේ සිද්ධිවලට දේශපාලනයේ තියෙන බලපෑම තමයි මේ තියෙන්නේ. වෛද්‍ය සාෆි මුදල් විසුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත්තට කිසිම අවස්ථාවක ඔහුගේ වැඩ තහනම් කරන්නේ නැහැ. එවකට හිටපු සෞඛ්‍ය ඇමතිවරයාගේ බලපෑම මත ඔහු අනිවාර්ය නිවාඩු යවනවා. අනිවාර්ය නිවාඩු යවනවා කියන්නේ ඔහුට වැටුප් හිමි විය යුතුයි. හැබැයි මොන හේතුවක් මත හෝ සාෆි අත්අඩංගුවට අරගෙන අනිවාර්ය නිවාඩු යවලා තිබුණට ඔහුගේ වැටුප් ගෙවන්නේ නෑ රෝවලි. හරි මේක බරපතල සිද්ධියක් ඉඳලා. පස්සේ දවසක උනේ මොකද්ද? අධිකරණයෙන් නියෝග කරා අභියාචන අධිකරණයෙන් ඔහුට හිග වැටුප් ගෙවන්න. ඊට පස්සේ ඔන්න කතාවක් ගියා. දැන් මේ කතාව කීකම මං කියවනේ සාමාන්‍ය මිනිස්සුන් මේ රටේ ඉන්නේ. පරිපාලන නීතියේ ක්‍රියාදාමයන් දන්නවද? නැහැ. අනිවාර්ය නිවාඩු යවනවා කියන්නේ මොකද්ද දන්නවද? නැහැ. රස්සාව නැති කරනවා අත්හිටුනවා කියන්නේ මොකක්ද දන්නවද? නැහැ. රස්සාවෙන් ඉවත් කරනවා කියන්නේ මොකක්ද දන්නවද?
නෑ. ඔවුන් දන්න මොකක්ද? අන්න සාෆිට හිග වැටුප් ගෙවල. හරි එතකොට සාෆිත් උනන්දුනා අය ආව චෙක් එක මේ නැවත වතාවක් රෝගී දරුවන්ට දෙනවා කියලා හෝ මොකක් හරි ප්‍රචාරයක් ගියා. හරි ඊට පස්සේ ඒකත් එක්කම තීරණය වුණා සාෆි ඉන්නේ අනිවාර්ය නිවාඩු යවලා නම් අභ්‍යන්තර පරීක්ෂණයෙන් ඔහුව අධිකාරියක් කරන්න හේතු නැහැ කියලා. ඔහුට රස්සාව දුන්නා. ඔහුට අමුතුවෙන් රස්සාව දෙන්න දෙයක් තිබ්බේ නැහැ. මොකද ඔහු අනිවාර්ය නිවාඩු යවලා තිබ්බේ. නැවත රස්සාව කරන්න තිබ්බා. මේ රටේ ක්‍රියාකාරීත්වය සඳහා දේශපාලනය කොච්චර මැදිහත් වෙනවද කියලා කියනවනම් දන්නවද? ඩොක්ටර් සාෆිව නැවත සේවය පිටවන්නේ කුරුණෑගල රෝහලට. ඒක හරියට මොකක් වගේද දන්නවද? ඉඳපන් උඹලට කෙලවන්නම් කියලා. එහෙම අරමුණකින් තමයි මේ ප්‍රශ්නගත රෝහලට මේ වෛද්‍යවරයන්. මොකද්ද මේකට හේතු වෙන්නේ? දේශපාලන, සෞඛ්‍ය අමාත්‍යවරයා, ජනාධිපතිවරයා. මේ සියල්ලෝම තමයි මේ වැඩේ කරන්නේ. මේ තමයි දේශපාලන හයිය. සාමාන්‍යයෙන් අපි සිද්ධියක් තියෙනවනේ මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුනහම ඒක නීතියක් නෙවෙයි. සාමාන්‍ය ක්‍රමවේදයට එතෙන්ට රස්සාවටවත් ගෙන්නන්නේ නැහැ. මොකද මේක ප්‍රශ්නගත තැනක් ඉඳලා. හැබැයි කොච්චර උද්දච්චද කියනවනම් දේශපාලකයෝ එතෙන්ටම තමයි සාෆිව රීප්ලේස් කරන්නේ. ගෙනලා දාන්නේ. හරි. එතකොට අර තියෙන අනිත් ඒවාට බලපෑමක් වෙන්නේ නැද්ද? ඒතර සාපි නිදහස් වුණා විතරයි. සාපිට විරුද්ධව තව නඩුවක් යනවා නම් යන්න පුළුවන් නම් ඒ තියෙන දේවල් නවතින්නේ නැද්ද? ඒ විතරක් නෙවෙයි. වෛද්‍ය සාපි අත්අඩංගුවට ගත්තට පස්සේ CID එක විසින් ගෙදර තිබ්බ CCTV කැමරාවල DVD රෙකෝඩර් එක ගන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ඒක නඩු භාණ්ඩයක් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? DVR එක දෙන්නේ අධිකරණයට නෙවෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේක ආපහු දෙනවා සාපිට. ඊළඟ අපි මේ ගැන කතා කරාම පරීක්ෂණ කණ්ඩායම වෙනස් වෙලා ආණ්ඩු පෙරලියක් ඇති වෙලා අලුත් CID කණ්ඩායමක් මේකට පත් වෙලා මේ කණ්ඩායම උසාවියට මේ කතාව කියලා අධිකරණ නියෝගයෙන් නැවත අර DVR එක ගත්තාම CID එක බාරයට මොනවද තිබ්බේ? ඒකේ මොකුත් තිබ්බේ නැහැ. ඒකේ තිබ්බ දේවල් මකලා. දැන් මේක නීතිපතිතුමා දන්නේ නැද්ද? මේක සැකහිතන තරක් නෙවෙයිද? සාක්ෂි නැහැ කියලා නඩුව අයින් කරන්නේ තිබ්බ සාක්ෂි ටික මැකුවට පස්සේ. මේ තමයි වෙච්ච දේ. මේ තමයි දේශපාලනය. මේ තමයි නැවත රැකියාව ලබා දීමේදී වෙච්ච දේවල්. නැවත රැකියාව ලබා දීම මේ තමයි මේ ක්‍රියාදාමයේ තුල. මොකද මම මේ නඩුව තුල මම මේකේ දේවල් දැක්කා. ඒතර කොහෙද තියෙන්නේ DVR යන්ත්‍රයේ තිබ්බ දේවල් සම්බන්ධව මොහු සැකකාරයෙක් කියලා? ඇයි ආයක මැකුවේ? ඒකේ තිබ්බ දේවල්. ප්‍රශ්නගත දේවල් ඒ DVR එකේ තිබ්බේ නැත්තම් ඇයි ඒව මකන්නේ? ඊළඟ කණ්ඩායමට කොරෝනා පරීක්ෂා කරන්න දෙයක් නැහැ. ඔය තමයි සාපි සම්බන්ධයෙන් සාපිට රස්සාව හම්බ වීමත් මේ නඩුව පුරාවටම වෛද්‍යවරයාට දේශපාලන කරකවරණයක් තිබ්බා. වෛද්‍ය සාෆි අත්අඩංගුවෙන් නිදහස් වෙන්නේ කොහොමද? වෛද්‍ය සාෆිව මුදල් විසුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට අරන් පොලිසිය අත්අඩංගුවට ගත්තට පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ නඩුව බාර ගන්නවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝගයක් අරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරේ සාෆිව තියාගන්නවා. තියාගෙන අධිකරණයට ඉදිරිපත් කරලා රැඳවුම් නියෝග කාලයේ අවසන් වෙලා අධිකරණයට ඉදිරිපත් කරාම විශ්වාස කරන්න නීතිපති දෙපාර්තමේන්තුවෙන් ආව මං හිතන්නේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා කියනවා උසාවියට ඔහුට අප දෙනවට විරුද්ධ නැහැ කියලා. සාමාන්‍ය සම්ප්‍රදායක් තමයි සාමාන්‍ය තැකකාරයෙක් උසාවියට ඉදිරිපත් කරාම මේක නීතියක් නෙවෙයි. පොලිසිය සාමාන්‍යයෙන් ඉල්ලනවා ඕනෑම බී වාර්තාවක තියෙනවා මොහුව දින 14කට අහවල් දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. කිසිම සැකකාරයෙක් අඩු ගානේ පොල් ගෙඩිය කොරකම් කරපු මිනිහෙක් හරි උසාවියට ඉදිරිපත් කරාම පොලිසිය කියන්නේ අප දෙනවට විරුද්ධ නැහැ කියලා. හොඳම උදාහරණය මම කියන්නම් මේ කතාවත් එක්ක. ඔබට මතක නම් පහුගිය දවසක ඇඹිලිපිටිය උසාවියේදී දුරකථනයක් නාද වුණා කියලා සැකකාරයෙක්ව රක්ෂිත බන්ධනාගාරගත කරනවා. ඔහු රක්ෂිත බන්ධනාගාර තියෙන වාර්තාවලට අනුව රක්ෂිත බන්ධනාගාරයේදී කවුරුන්ව ඔහුට පහර දීලා ඔහු මිය යනවා. වෙන්නේ මොකද්ද මේ ඒ නඩුවේදී?
උසාවියේදී දුරකථනය නාද වුණහම පොලිසිය ඔහු අත්අඩංගුවට ගන්න. අරගෙන පහුවදා අධිකරණයට ඉදිරිපත් කරනවා. අධිකරණයට අපහාසයක් වුණා මේ ක්‍රියාකලාපය තුළ මේ තවදුරටත් මේ ගැන පරීක්ෂණ පවත්වන්න ඕන දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා. ඔහු වෙනුවෙන් නීතිඥයෙක් කරුණු දක්වන්නේ නැහැ. අප ඉල්ලුවේ නැහැ කවුරුත්. මහේස්ත්‍රාත්වරයා පොලිසිය ඉල්ලීම මතම ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරනවා. ඒ තමයි පොලිසිය. උසාවියේ ෆෝන් එකක් සද්ද වුණා කියලා නාද වුණා කියලා දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්න කියලා පොලිසිය ඉල්ලන තැන ඉල්ලන රටේ කෝටි 44ක මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත්ත මිනිහෙක්. ඒට පස්සේ මව්වරු වඳ කිරීම සම්බන්ධව චෝදනා තියෙන මිනිහෙක්. උසාවියට ඉදිරිපත් කරාම නීතිපති දෙපාර්තමේන්තුවේ කියන සොලිසිටර් ජෙනරල්වරයා කියන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයා අප දෙනවට අපි විරුද්ධ නැහැ කියලා. ඉතින් නඩුව මෙහෙවන නීතිපති කියනවා නම් අප දෙනවට විරුද්ධ නැහැ කියලා. උසාවිය කොහොමද අප නොදී ඉන්නේ? නිදහස් කරන්නේ. ඉතින් මිනිසුන්තුමා අප දෙනවා. අපි මේ සිද්ධියේ තියෙන මොන බරපතලකම කීවත් විමර්ශකයෝනේ තීරණය කරන්නේ මේක කොහොමද වෙන්නේ කියලා. ඔවුන් නඩු පවරන්නේ. ඉතින් විමර්ශක වෙනුවෙන් නඩු පවර ලංකාවේ අධිචෝදකයෙක් වෙනුවෙන් පෙනී හිටපු නිලධාරියෙක් කියනවා නම් අප දෙනවට විරුද්ධ නැහැ කියලා. ඉතින් තව මොන කතාවද? ඒගොල්ලන්ගේ ආශිර්වාදයෙන් තමයි වෛද්‍ය සාෆි අපිට නිදහස් වෙන්නේ. එතකොට මේ වන විට සාෆිට විරුද්ධව කොච්චර නඩු ප්‍රමාණයක් උසාවිය යනවද? ඔහු කොපමණ නඩු ප්‍රමාණයකින් නිදහස් වෙලාද? සාෆිට විරුද්ධව ප්‍රධාන වශයෙන් නඩු කටයුතු 3ක් තිබ්බා. එකක් ඔය කෝටි 44ක් සම්බන්ධ මුදල් විශුද්ධිකරණය පනතයි. මේ පනත යටතේ පවරපු නඩුවයි. ඔය මව්වරු වඳභාවයට පත් කිරීමේ නඩුවයි. තවත් වෙනම නඩුවක් පැවරලා තිබ්බා දරුවෙකුගේ මේ මොකද්ද නොසලකිල්ල මත දරුවාව සැත්කම් කරලා ඒ මත ඒ දරුවා මිය ගියා කියන කාරණාවක්. හැබැයි ඒ නඩුවේ සිද්ධිය එනකොට ඒ අදාළ සිදුුණයි කියන මම හිතන්නේ මේ කකුලේ බලනහරේ කැපීමක් සම්බන්ධයෙන් තමයි අම්මලා ඒ දරුවගේ දෙමව්පියෝ පොලිසියට පැමිණිලි කළා තිබේ. නමුත් ඒ වන විට ඒ මිනිහ එහෙම ගොඩ අරගෙන ඒ වගේ දෙයක් හොයාගන්න පුළුවන් මට්ටමක තිබෙන්නේ නැහැ. ඒක නිසා ඔහුගේ නඩු කටයුත්ත අවසන් වුණා. ඊට අමතරව මේ අම්මලාගේ සිද්ධිය සම්බන්ධයෙන් අම්මලා වඳ කිරීම සම්බන්ධයෙන් තිබ්බ නඩු කටයුත්ත මේ වෙනකොට නීතිපතිවරයා විසින් කියලා තියෙනවා නඩු ගෙනියන්න තරම් ප්‍රමාණවත් සාක්ෂි නැති නිසා මේ නඩුව ඉවත් කරගන්නවා කියලා ඔහු නිදහස් කරන්න කියලා. මේ වෙනකම් අර කෝටි 44ක් සංසරණය වීම සම්බන්ධව මුදල් විශුද්ධිකරණය යටතේ තියෙන නඩුවට නීතිපතිතුමාගේ උපදෙස් නැහැ. ඒ නඩුව තාමත් කුරුණෑගල උසාවියේ පවතිනවා. දැන් මේක ගැන කවුරුත් අහවක් වූවක් නැහැ. කවුරුත් කතා කරන්නේ. හැමෝම හිතේ තියෙන සාප නිදහස්. නෑ තාම නඩුවක් තියෙනවා. හැබැයි නීතිපතිවරයා ඒකට දෙන්න ඕන උපදෙස් තාම දීලා නැහැ. ඒක තමයි ප්‍රධාන නඩුව. ඔහුව අත්අඩංගුවට ගත්ත ප්‍රධාන නඩුව තමයි තවමත් අධිකරණයේ ඉතුරුලා පවතින්නේ. මේ දිනවල දැඩි කතාබහකට ලක් වෙනවා සාෆිගේ පවුලේ අය සම්බන්ධයෙන් විශේෂයෙන් දියණිය සම්බන්ධව. ඔබතුමාට දක්වන අදහස මොකද්ද මේ සම්බන්ධව? වෛද්‍ය සාෆිව අත්අඩංගුවට ගත්තට පස්සේ අධිකරණයේදී කරුණු හෙළි වුණා ඔහුගේ පාර්ශවයෙන් දියණියට ඉගෙන ගන්න පාසලක් නැහැ කියලා. ඔහුගේ බිරිඳට සේවය කරන්න රෝහලක් නැහැ. නිදහසේ ගිහිල්ලා සේවය කරන්න තත්ත්වයක් නැහැ කියලා මානසිකව පීඩාවකට ලක් වුණා කියලා. සාෆිගේ දියණියට යම් පීඩාවක් ඇති වෙන බව මම එදත් පිළිගත්තා. ඒ නිසා මම ගරු අධිකරණයට මමයි දන්වා සිටියේ අදටත් ඕන කෙනෙකුට මේ නඩුව පරිශීලනය කරොත් බලා ගන්න පුළුවන්. මම තමයි අධිකරණයට කියන්නේ වෛද්‍ය සාෆි වරදක් කරලා තියෙනවා නම්. මොකද මම එහෙම කියන්නේ ඔය කොයි සැකකාරයටත් නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය තියෙනවා. ඒක වෛද්‍ය සාෆිටත් තියෙනවා. තිබ්බා. එතකොට සාෆි සම්බන්ධයෙන් තිබ්බ සැකයක් විතරයි. එතකොට ඒක ඔහු වර්ධිකාරයක් කරනවද නැද්ද කියන එක සාක්ෂි මත අධිකරණයේ තීරණය කරන කාර්යය. හැබැයි සැකකරුවෙක්ගේ දරුවෙකුට එයාගේ තාත්තා වරදකට අපරාධයකට සැකකරුවෙකු වූ පමණින් ඒ චෝදනාව ඒක එයාගේ දරුවෙකුට හෝ එයාගේ බිරිඳට එල්ල කරනවට මම කැමති වුණේ නැහැ. ඒ නිසා මම අධිකරණයට කියනවා තාත්තගේ වරදි වලට දරුවෝ පලි නැහැ.
මේ දරුවන්ට ඉගෙන ගන්න ආරක්ෂා සහිත පාසලක් දෙන්න ඕන. කවුරු හරි ඒක දෙන්නේ නැත්නම් ඒක අධිකරණ නියෝගයකින් හරි දෙන්න ඕන. බිරිඳටත් ආරක්ෂා සහිතව සේවය කරන්න රෝහලක් තියෙන්න ඕන. ඒ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න කිසිම කෙනෙකුට බෑ. අඩු ගානේ දැන් සිංහල මව්වරුන්නේ වඳ වෙලා තියෙන්නේ. වඳ කරයි කියලා ප්‍රසිද්ධ කරන්නේ. ඒ අම්මලාගේ ස්වාමි පුරුෂයන්ටවත් බෑ ගිහිල්ලා මේක නවත්තන්න. ඒ දුව ඉගෙන ගන්න ඕන, ඒ බිරිඳ රැකියාව කරන්න ඕන. සමාජ මාධ්‍යයේදී මම දැක්කා වෛද්‍ය සාෆිගේ දියණිය මෙවර උසස් පෙළ විභාගයේදී ඒ තුනක් අරගෙන එයා කියනවා මම වෛද්‍ය විද්‍යාලයට ගිහිල්ලා හොඳ වෛද්‍යවරයෙක් වෙනවා, ඒ වගේම තාත්තට අපහාස කරපු අයටත් මම බෙහෙත් දෙනවා කියලා. මම කියන්නේ මේ කතාව එහෙම වෙනවා නම් ඇයගෙන් බෙහෙත් යන සුදුසුම පුජ්‍යලයා මම. මොකද ඇයට උසස් පෙළදී ඒ තුනක් ගන්න හොඳ පාසලකට යා යුතුයි කියලා උසාවියේදී ඇය වෙනුවෙන් පෙනී හිටියේ මම. හොඳට දන්නවා එතන අධිකරණ ශාලාවේ හිටපු අය පස්සේ කාලෙක මට ඒ සම්බන්ධ කමෙන්ට්ස් දුන්නා. මේ ඒ සාෆික්ගේ වෙනුවෙන් පෙනී හිටපු නීතිඥයෝ ඉල්ලීම කරේ නැහැ. ඒක මම කරලා තමයි ඒ දුවට යන්න දෙන්නේ. ડોක්ටර් සාෆි සැකකාරයෙක් විතරයි ඒ වෙලාවේ. ඕනෑම සැකකාරයෙකුට නිර්දෝෂීභාවය පූර්ණ නිගමනය තියෙනවා. කවුගේවත් සැකයකට එයාගේ පවුලේ කිසි කෙනෙක් පීඩා නොවිදිය යුතුයි. එහෙනම් ඒගොල්ලොත් වරදක් කරලා තියෙනවා නම් විතරක් ඒගොල්ලෝ අපි පීඩාවට පත් කරන්න බෑ. ඒගොල්ලන්වත් අධිකරණෙට ඉදිරිපත් වෙන්න ඕන. ඔබ කියන කරුණු කාරණාවල යම්කිසි බරපතල තත්වයක් අපිට තේරුණත් මේ සාෆිගේ කතන්දරය සමාජය ඇතුළේ කුමන්ත්‍රණයක් බවට පත් වුණේ ඔබතුමන්ලාගේ වරදින් නේද? අපි නීතිඥයෝනේ. කිසිම නඩුවක අපිට කුමන්ත්‍රණකාරයෙන් වෙන්න බෑ. කුමන්ත්‍රණයක් කරන්න බෑ. ඔය කාරණාව මම නීතිඥවරයෙක් හැටියට අගතියටපත් පාර්ශවය තමයි නියෝජනය කරන්නේ. කියන්නේ මේ නඩුවේ පීඩාවටපත් අම්මලා වෙනුවෙන් ඔවුන්ගේ හඬ අධිකරණයේ ඉදිරිපත් කරපු එක තමයි මම කරන්නේ. ඕක කුමන්ත්‍රණයක්ද නැද්ද කියන එක තේරුම් ගන්න කතාවක් කියන්නම්. මේ නඩුව යන අතරතුර, නඩුවේ අවසාන කාලේ යන අතරතුර අධිකරණයේදී එක්තරා නිවාඩු වෙලාවක අධිකරණයෙන් එළියේදී නීති වෛද්‍ය සාෆිගේ නීතිඥවරයාත් ඉන්න තැන වෛද්‍ය සාෆි මාත් එක්ක කතා කරනවා. බොහොම සෝදශීලීව. ඔහුම පිළිගන්නවා මම කරේ මගේ වෘත්තිය කියලා. ඒක ඔහු පිළිගන්නවා. අර මම මුලින් කීව කතාවට මට මුස්ලිම් ජාතික පිරිසක් ඇවිල්ලා කියනවා ඒ දරුවගේ සිද්ධිය සම්බන්ධයෙන් දරුවට පාසලක් දෙන්න ඕන කියලා මම උසාවියේ කීවාම ඒ අම්මයි දරුවයි වෙනුවෙන් කතා කරාම මුස්ලිම් ජාතික පිරිසක් ඇවිල්ලා කියනවා අපි අල්ලන්න තිබ්බේ ඔයාව කියලා. මට කියනවා. හරි. වෛද්‍ය සාෆිට තේරෙන්න ඇති ඔහු දැනගන්න ඕන මම කිසිසේත් ඔහුට පුජ්‍යලිකව ප්‍රහාරයක් එල්ල කරේ නැහැ කියන එක. එහෙම කුමන්ත්‍රණයකට අපි දායකුනේ නැහැ. හැබැයි මම මගේ රස්සාව මං කරා. එක්තරා අවස්ථාවක නඩුව යන අතරතුර වෛද්‍ය සාෆි මාත් එක්ක හම්බ වෙනවා. ඔය මං කිව්ව දවසේ ආගේ නීතිඥයත් එක්ක ඇවිල්ලා මාත් එක්ක කතා කරනවා. කතා කරලා වෛද්‍ය සාෆි අහන්නේ මොකක්ද දන්නවද? ඇයි මල්ලි උඹලා මට මෙහෙම කරේ කියලා. මම ඔහුට දෙන උත්තරේ මොකක්ද? අපි කරපු දෙයක් නැහැ. ඔයාම හිතන්න කිසිම හේතුවක් නැතුව මම මේක හැමතැනම කියනවා. ප්‍රභාකරන්ට මේ රටේ යුද්ධයක් කරන්න හේතුවක් තිබ්බා. හරිද වැරදිද කියන එක නෙවෙයි මම මේ කියන්නේ. සිංහල සමහර අබ්බ ගොබ්බයෝ උතුරේ හිටපු දෙමළ මිනිස්සුන්ට කරදර කරා. උන් සිංහල ජාතිවාදීන් නෙවෙයි. මම උන්ට කියන්නේ අබ්බ ගොබ්බයෝ කියලා. යාපනයේ පුස්තකාලෙ ගිනි තිබ්බ වෙන මුකුත් හිතන්න එපා. මේ යාපනයේ පුස්තකාලෙ ගිනි තිබ්බේ සිංහලයෝ. කොළඹින් ගිය ගොන් සිංහලයෝ. ආසියාවේ ලොකුම පුස්තකාලය. ඒක ගිනි තිබ්බකම ඇති ප්‍රභාකරන්ට යුද්ධයක් කරන්න. මේක මගේ දැක්ම. හරි? මට කවුරු හරි කියනවා සිංහල ජාතිවාදිය කියලා නෑ. ඔව්. එහෙම වුණත් මං කියන්නේ ප්‍රභාකරන්ට අයිතියක් තිබ්බා යුද්ධයක් කරන්න. මං සාෆිගෙන් අහන්නේ ඔන්න ඕක. මේ රටේ ප්‍රභාකරන්ට අවුරුදු 30ක් තිස්සේ යුද්ධ කරන්න හේතුවක් තිබ්බා. ඔයා මට කියන්න සහරාන්ට බෝම්බ 8ක් පුපුරවන්න තිබ්බ හේතුව මොකද්ද කියලා? කට උත්තර නෑ. ඒත් එක්ක මං කිව්වා කිසිම හේතුවක් නැතුව මුස්ලිම් එකෙක් අන්තවාදියෙක් ලංකාවේ දේවස්ථානවල හොටෙල් වල බෝම්බ 8ක් පුපුරපුවාම
මම ඔයා දිහා සැකෙන් බලන්න ඕනේ නැද්ද? ඔයාත් මුස්ලිම්. ඒ සැකේ තමයි අපි මෙතනට ගෙනාවේ. ඒක එහෙම නෙවෙයි කියන්න කොයාට උත්තරයක්. ඔයා සහරාන් කල්ලිය නෙවෙයි කියන්න කොයාට උත්තරයක්. hina වෙලා ගියා. එච්චරයි. අපේ කුමන්ත්‍රණයක් නෙවෙයි. අපිට මේක කුමන්ත්‍රණයක් කරන්න දෙයක් තිබ්බේ නැහැ. ඒ තැනට සමාජයේ ගෙනාවෙමු මුස්ලිම් මිනිස්සු. මුස්ලිම් අන්තවාදී. මම කිසිසේත් සමස්ත මුස්ලිම් වර්ගයාට චෝදනා කරන්නේ නැහැ. මේ සැකයට පාත්‍ර වන විදිහට ඔවුන් හැසිරුණා. ඔවුන්ගේ ක්‍රියාකලාපයන් තිබ්බා. දැන් අදටත් තියෙනවනේ එහෙම එකක්. මේ ප්‍රවෘත්තිය මම සමාජ මාධ්‍ය ජාලේ දැක්කේ. මේක නිවැරදි කිරීමට යටත්ව. අර ආරුගම්බේ බෝට්ටු පදින්න බෑ කියනවනේ බිකිනි ගහගෙන. දැන් සුද්ද ලංකාවට එනවද මේ සල්වාර එකක් එහෙම ගහගෙන බෝට්ටු පදින්න? දැන් රටේ නැති ප්‍රශ්නයක් ඇති කරන්නේ ඒගොල්ලෝ නෙවෙයිද? දැන් ගහපුවාම දැන් ඕක අල්ලපුවාම කිව්වොත් කුමන්ත්‍රණයක් කරයි කියලා සිංහල මිනිස්සු. නෑ. සිංහල මිනිස්සුන්ට කුමන්ත්‍රණය කරන්න දෙයක් තිබ්බේ නෑ. අදත් නෑ, එදා තිබ්බෙත් නෑ. මේක මේ පඹගාලේ පටලවා ගත්තේ කවුද? ඒගොල්ලෝ විසින්ම තමයි. තව්හිද් ජමාත් සංවිධානයත් එක්ක ડોක්ටර් සාහිබ්ට සම්බන්ධයක් නැහැ කියලා කියන්න දෙයක් තිබ්බේ නෑ. එයා වෛද්‍යවරයෙක් හැටියට කෝටි 44ක් එයා ගිනුම් හරහා හුවමාරුලා තියෙනවා. කජුවටද කොස්සටද මේවා? කොහෙන් හම්බ වෙච්චද? අදට නීතිපති නිහඬයි. කතා කරන්නේ නැහැ. ඉතින් දැන් අපි මොකද කුමන්ත්‍රණය කරන්නේ? අපි කරේ තිබ්බ ප්‍රශ්නයක් වුණේ පෙනී හිටපු එක. ඔබතුමා සිංහල ජාතිවාදියෙක්ද? දැන් කාට හරි හිතනවා නම් තමන්ගේ අම්මට ආදරය කරන එක විශේෂ දෙයක් කියලා. හරි මට මම මගේ අම්මට ආදරය කරන විදිහටම මම මගේ රටට ආදරේ. ඒ විදිහට මම මගේ සිංහල කියන ජාතියට ආදරේ. දැන් තමන්ගේ අම්මට ආදරේ නැති උන් අපි කියන්නේ ඉතින් නේ එහෙම කියන්නේ අම්මට තාත්තට ආදරේ නැති උන්ට කියන වචනයක් තියෙනවානේ. රටට ආදරේ නැති උන්ට කියන වචනයක් තියෙනවානේ. ඒ වගේ තමයි කාට හරි තමන්ගේ ජාතිය ගැන කැක්කුමක් නැත්තම් ඉතින් ඌත් අවජාතකයෙක් තමයි. මම මගේ ජාතිය වෙනුවෙන් පෙනී හිටන එක. මම මගේ ආගම වෙනුවෙන් පෙනී හිටන එක කාට හරි හිතනවා නම් ඒක සිංහල ජාතිවාදය හෝ ආගම්වාදය කියලා මම බොහොම ගෞරවයෙන් කියනවා. ඔව් මම සිංහල ජාතිවාදී. මොකද මම කල්ලතෝනියෙක් නෙවෙයි. මම මගේ අම්මට ආදරේ, මගේ රටට ආදරේ, මම මගේ ජාතියට ආදරේ. ඒ ජාතියට කවුරු හරි කෙනෙහිලිකමක් කරනවා නම් මම ඉතින් ඒ වෙනුවෙන් පිළිහිටලා තියෙනවා. සිංහල ජාතියට බුද්ධාගමට හානියක් වෙච්ච හැම සිද්ධියක් ওই සිද්ධියට කලින් බොහෝ නඩු මම කරලා තියෙනවා ඒවා සම්බන්ධයෙන්. ඒකද ඔබතුමාට සිංහලේ නීතිඥ කියලා කියන්නේ? ඔව් සමහරු එහෙම කියනවා. මේ නම මම ඔය 2015 යහපාලන ආණ්ඩුව පත් වුණාට පස්සේ මේ රටේ සිංහල බෞද්ධයන්ට පොඩි පහර ගැහිමේ ක්‍රමයක් තිබ්බා. එවැනි සිද්ධීන් වලට ආණ්ඩුවේ අනුග්‍රහය හම්බුණා. හරි භික්ෂුන් වහන්සේලාට කරදර වෙන්න පටන් ගත්තා. සමහර වර්ගවාදීන් ඇවිල්ලා බෞද්ධයන්ට වෙරහිව කටයුතු කරද්දී ඒවට විරුද්ධව කතා කරන බෞද්ධයන්ව සිංහල බෞද්ධයන්ව අත්අඩංගුවට ගැනීමේ ප්‍රවණතාවය වැඩි වුණා. හැබැයි මේ ආරවුල පටන් ගන්න අනිත් වර්ගවාදීන්ට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. මෙවැනි අවස්ථාවල මේ සිංහල බෞද්ධ තරුණයන් වෙනුවෙන් මම අධිකරණ කටයුතු වලදී නොමිනේට් පෙනී සිටියා. මේ පෙනී සිටපු අවස්ථාවවලදී මේක මගේ දායකත්වය නිසා එක අවස්ථාවක ඔය යක්කල මුල්ලේ පවර කියන හාමුදුරුවෝ කිව්වා ඔබතුමාට අපි සිංහල නීතිඥතුමා කියලා තමයි මින් ඉස්සරහට හඳුන්වන්නේ. මොකද මේ සිංහලයා වෙනුවෙන් පෙනී සිටින නිසා. ඉතින් ඒ හාමුදුරුවන්ගේ දුන්න උන්වහන්සේලාට මොනවද දැනෙන්නේ නැතිනේ මගේ කාර්යයන් ගැන. ඒ කියපු කතාව ඉන්පස්සේ ඉතින් සමාජ ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. ඒක නිකන් අර මේ මම කියන්නේ නිකන් අර මේ ඔය පාතාලේ ඉන්නේ බැද්ද ගානේ සංජීව මොරට්ටු සමන් වගේ කඩුවල වසත්ත වගේ. ඉතින් මම කියන්නේ මට කට්ටිය කියනවා එහෙම. ඉතින් මාත් සද්ද නොකර ඉන්න හානියක් නැති හින්දා. ඔබතුමා 2019 ජනාධිපතිවරණයේදී සහයෝගය දක්වන්නේ කාටද? 2019 අවුරුද්දේ මම හැබැයිවටම කාටවත් සහාය දක්වන්නේ නැහැ.
හැබැයි 2015 අවුරුද්දේ නම් මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහාය දක්වනවා. මොකද මට තිබ්බා එතුමා ගැන කැමැත්තක්. මම බෝම්බ දෙකකින් කොළඹ පිපුරුණු බෝම්බ දෙකකින් විනාඩියක වගේ කාලෙන් ජීවිතේ බේරගත්ත මිනිස්සෙක්. ඒ තීන තැන් පාස් වෙලා හා සමහර තැන් වලට යන්න විශේෂයෙන්ම ওই පිත්තලහන්දියේදී කොටාබේ රාජපක්ෂ මහත්තයා වෙල්ල කරගත්ත බෝම්බේදී බොහොම ආසන්නේ අපේ වාහන නවත්තපු තැන තමයි මම බයිසිකලයක ඉන්නේ. ඉතින් මේ හඬ මට දැනෙන්න පටන් ගන්නවා. හා කොළඹ බෝම්බ පිපිරනකොට අපිට ඇත්තටම ඒ දවස්වල කොළඹ ගිහිල්ලා ගෙදර එනකොට තිබ්බ අපිට පොඩි ප්‍රශ්නයක් ගේයිද එයිද යන්න වෙයිද දන්නේ කියලා. ඒතර ඒ අර්ථයෙන් ගත්තහම මට මේ සමාජයේ තිබ්බ එක බයක් තමයි මගේ ජීවිතය ගැන. ඒතර ඒ ජීවිතේ බය නැති කරුණු මිනිස්සයා හා මුල් අවදියේදී අපි දැනගන්න යම් චෝදනා තිබ්බ. අපිටත් ඒ කාලෙත් අපිට තිබ්බ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගැන මටත් තිබ්බ සමහර විචන. හැබැයි මට තිබ්බ තෝරගන්න කවුද තෝරගන්නේ කියලා. මම හැමතරකදී කියන එක දේශපාලනිකව මම උදව් කරලා තියෙන්නේ මේ ඉන්න ඔක්කොම සර්පයෝ. එක්ක අඩුමහානිය තියෙන සර්පයාගේ කූඩුවට අත දාන්න ඕන නැත්නම් මරුණොත් ඉතින් හොඳයි ගෞරවාන්විතයි කියලා හිතන සර්පයාගේ කූඩුවට අත දාන්න ඕන. ඒකට ඒ අර්ථය ගත්තාම 2015 මම වැඩ කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට. හැබැයි ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති වෙනකොට මම ක්‍රියාකාරීව මම දේශපාලනය කරේ නැහැ. ඔබතුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව කාගේ හරි ඉත්තෙක් බවට පත් වුණාද? ඔබ සාෆිගේ නඩුවේදී ගත්ත ක්‍රියාමාර්ග නිසා යම් අපේක්ෂකයෙක්ට වාසියක් වුණාද? දැන් මෙහෙමයි. මම සාෆිගේ සිද්ධියට මම සම්බන්ධ වෙන්නේ නීතිඥවරයෙක් හැටියටනේ. එතෙන්දී වෙන කොන්දේසියක් තිබ්බේ නැහැ. දැන් ඔය ප්‍රශ්නය අහන්නේ මම මේ නඩුවට ගිහිල්ලා මේ නඩුව මෙහෙයුමත් එක්ක මේක මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති වෙන්න හේතුවක් වුණාද කියන එකනේ. දැන් මෙහෙම දෙයක් තියෙනවනේ. මං කුඹුරක් හානවා. ඔය කුඹුර හාද්දී පණුව උඩ මතු වුණාම කොක්කු ඇවිල්ලා පණුව කනවා. දැන් එතන මං කුඹුර හාලා තියෙන්නේ කොක්කුන්ට පණුව කපලා දෙන්නද? නෑනේ මං කුඹුර හාන්නේ අස්සද්ද ලඝු මේක වී. හැබැයි ඒකේ වාසියක් කොක්කු ගන්නවා. දැන් කොක්කු පණුව කනවා කියලා මම කුඹුර හාන්න නැතුව ඉන්නද? මම කුඹුර හැවේ කොක්කුන්ට පණුව දෙන්න නෙවෙයි. මං හිතන්නේ ඕක තේරෙන්න ඕනේ මේ රටේ ජනතාව. දැන් ඕක නිසා තමයි මේ නඩුවේ අපි නීතිඥවරු හැටියට යම් කාර්යයක් කරද්දී මම එදත් කිව්වා දේශපාලකයෝ මේකෙන් වාසි ගත්තා. හරි? ඒකේ වාසියක් ගෝඨාභය රාජපක්ෂ ගන්නත් ඇති. හරි? මේ නඩුව මාධ්‍යයේ කතා කරලා දේශපාලන වේදිකාවේ කතා කරලා මේ වාසිය ගන්න ඇති. දැන් එහෙම දේශපාලකයෝ වාසි ගන්නවා කියලා මම මේ නඩුව නොකර හිටියනම් හරියනවද? හරි? නඩුවේ දිනුව පෙරදුම කවුද වැරදිකාරය වෙනවද නැද්ද කියන එක අධිකරණ කාර්යයක්. ඒක මගේ කාර්යයක් නෙවෙයි. මම අහිංසක අම්මලා වෙනුවෙන් මේ නඩුවට පෙනී නොසිටියා නම් මේකේ කට්ටිය දේශපාලනය කරනවා දේශපාලන වාසි ගන්නවා කියලා. ඉතින් මම මේ නඩුවට ඉදිරිපත් වුණා. ඒක බරපතල තවත් අසාධාරණයක් නේ අම්මලාට. ඉතින් එහෙම දේවල් වෙන්න පුළුවන්. අපි අපේ මාර්ගය සුද්ධ කරන යද්දි කපාගෙන යද්දි අපේ වැඩ කරගෙන යද්දි ඒ පාරවල වලින් ඉතින් තව කෙනෙකුට වාසියක් යන්න පුළුවන්. ගියාද නැද්ද කියන්නේ මන් දන්නේ නැහැ. ඔබතුමාට මේ කාරණාව සම්බන්ධයෙන් පෙනී හිටීමෙන් ඔබතුමා යම් කිසි අපහසුතාවයකට පත් වුණාද? එහෙම නැත්නම් ඔබතුමාගේ ප්‍රතිරූපයට හානියක් වුණා කියලා ඔබතුමාට හිතෙන්නේ නැද්ද? මෙහෙමයි. මම මේ සිදුවීම සිද්ධ වුණ කාලේ මේක දිහා බලාගෙන හිටියා. හැබැයි එක අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයාට මාධ්‍යයට කතා කරන එක තහනම් කරනවා. එව්වලේ තමයි මම මේ නඩුවට මෙදිහත් වෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අධ්‍යක්ෂවරයාට කියනවා නම් මාධ්‍යයට කතා කරන්න එපා කියලා මට දැනෙච්ච දේ තමයි එතෙන්ම තියෙනවා මේකේ හංගන සිද්ධියක්. ඒක එළියට ගන්න ඕන කියලා තමයි මම මේ නඩුවට මෙදිහත් වෙන්නේ අම්මලා වෙනුවෙන්. ඒ අර්ථයෙන් ගත්තාම මම මේ මට කිසිම පසුතැවීමක් නැහැ. මම අර සාමාන්‍ය නීති වෘත්තිකයෙක් විදියට හම්බෙන නඩුවක් කරගෙන ඉන්නවට වඩා මම සමාජයේ මගේ සේවය අවශ්‍යයි. මොකද මම පිළිගන්නවනේ. මට උගන්ලා තියෙන මගේ අම්මට තාත්තට වඩා මේ රටේ මිනිස්සුන්ගේ බදු මුදල්. මම නීතිඥවරයෙක් වෙන්නේ ඒක මත. අම්මයි තාත්තයි මාව ඒකට යොමු කරා. හැබැයි මට උන අධ්‍යාපනය හම්බෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ බදු මුදල් වලින් ඉන්නේ. මම ණයකාරයෙක් විදියට මැරෙන්න තෝක රිටර්න් එකක් තියෙන්න ඕනේ. කියනවා මම ජාතියට හා ආගමට ජනතාවට පොදු ජනතාව සම්බන්ධ ප්‍රශ්නයක් ඇති වුණාම ඒ නඩුව වෙනුවෙන් නොමිල පෙනී හිටිනවා. ඒක මෙච්චර කාලයක් කරා. ඉතින් මේ නඩුවෙත් මම කරන්නේ එහෙම. හරි ඒ අර්ථයෙන් ගත්තාම මම ඇත්තටම තෘප්තිමත්. මොකද
නඩුවේ දිනනවද නැද්ද කියන එක වෙන කතාවක්. ඒක නඩුවේ තියෙන සාක්ෂි මත පදනම් වෙන එකක් නේ. හැබැයි අර අම්මලා අසරණ වෙච්ච වෙලාවේ ඒ අම්මලා වෙනුවෙන් ගිහිල්ලා රෝහලේ අධ්‍යක්ෂවරයාගේ කටවහපු වෙලාවේ ගිහිල්ලා මම මේ කරපු දේ ගැන මම ඇත්තටම සතුටුයි. ඒක ගැන මම තෘප්තිමත්. වෘත්තිකයෙක් හැටියට තෘප්තිමත්. මගේ ප්‍රතිරූපය හැටියට ගත්තාම ඉතින් කාට හරි හිතෙන්න පුළුවන් කොණ්ඩේ වහගත්ත පිස්සෙක් කියලා. හැබැයි මේ රටේ අති බහුතරයක් සිංහල ජනතාව මාව හඳුනාගෙන තියෙනවා. තමන්ටගේ ජාතියට කරදරයක් වුණාම අපි වෙනුවෙන් පෙනී ඉන්න මිනිහෙක් ඉන්නවා කියලා. ඒ කෘතවේදීත්වය මට හම්බෙන්නේ සිංහල මිනිස්සුන්ගේ විතරක් නෙවෙයි. ඔය සිද්ධිය වෙච්ච වෙලාවේ වැලිගම ඉඳලා කතා කරා මට මුස්ලිම් ජාතිකයෙක්. කියේ මොකක්ද දන්නවද? ඕකාවේ වරද කරලා තියෙනවනේ ජීවිතේට එළියට එන්න දෙන්න එපා කියලා. ඔය තමයි වචන. එයා කියන්නේ මොකක් ඕම කරලා තියෙනවා. ඒකස අපේ ආගමටත් නරකයි. එළියට එන්න දෙන්න එපා. අදටත් මුස්ලිම් මිනිස්සු මාත් එක්ක හිතවත්. සිංහල මිනිස්සු හිතේ තියාගෙන ඉන්නවා. අදටත් කතා කරනවා හැමෝම. අපිට මොන හරි ප්‍රශ්නයක් වුණාම ඒ වෙනුවෙන් කතා කරන මිනිස්සෙක් කියලා. ඉතින් එහෙම බලපුවම මගේ ප්‍රතිරූපයට එහෙම හානියක් වෙලත් නැහැ. මොකද මම මේ නඩුවට ගියේ එකක් පැහැදිලිව මගේ චරිතය හදාගන්න හෝ ප්‍රතිරූපය හදාගන්න හෝ වෙන වාසියක් තකා නෙවෙයි. මම මගෙන් ඊට යුතු සේවයක් ඉෂ්ට කරා විතරයි.